channel එකට ඔක්කොම ආදරෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ දවස්වල මම සතිපතා එන්නේ නැහැ ඔයාලව හම්බ වෙන්න. නමුත් ඉතින් අමතක කරලා නෙමෙයි. මට කාලයක් නැහැ. නමුත් අපි අද කතා කරමු අපි නවත්තපු තැන ඉඳලා. ඉතින් මං කිව්වා දැන් ආදම්ට සහ ඒවට මොකද වුනේ? අපි ඒ ගැන කතා කරා. මොකද්ද මේ දෙවියන් වහන්සේ ආදම්ටයි ඊවටයි කරලා තියෙන්නේ? ඇත්තටම දෙවියන් වහන්සේ මේ දෙන්න මවලා ඊට පස්සේ මේගොල්ලෝ කරපු වරදක් නිසාද මේ හැම දෙයකම මේගොල්ලෝ මුහුණ දුන්නේ? එහෙම නැත්නම් ඇත්තටම එහෙම නැත්නම් මේක දෙවියන් වහන්සේගේම ක්‍රියාවලියේ කොටසක්ද කියලා අද කතා කරමු. මම ඔයාලට කිව්වා මේ ආදම් සහ ඒවා කියන්නේ දැනුවත් භාවයක් නැති දෙන්නෙක් කියලා. ඒකට හේතුව තමයි දැනුවත් භාවයක් තියෙන කෙනෙකුට කවදාවත් දෙයක් කරන්න එපා, කරන්න මේක කරන්න මං කියන දේ අහන්න එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ අය තමන් විසින්ම දන්නවා කළ යුතු දේ සහ නොකළ යුතු දේ. ඉතින් මේ දෙන්න දැනුවත් භාවයක් නැති දෙන්නෙක් කියන එක අපිට ඔප්පු වෙනවා. මොකද දෙවියන් වහන්සේ මේගොල්ලන්ට කියනවා මම කියන දේ විතරක් කරන්න, මම එපා කියන දේ කරන්න එපා කියලා. එතෙන්දී අපිට හිතන්න තියෙන්නේ මේ දෙන්නට කිසිම දෙයක් දන්නේ නැති දෙන්නෙක් කියන එක. ඉතින් ඒකත් එක්ක අපි ඉස්සරහට යමු. ඔන්න බලන්න ආදම්ට ඇයි මෙහෙම දඬුවමකට ලක් වෙන්න සිද්ධ වුනේ? ආදම් කියනවා දැන් එයාට කන්න එපා කිව්ව දේ ඒ ඵලය ඒ gediya කෑවට පස්සේ දෙවියන් වහන්සේ කියන කෙනා අහනවා ඇයි ඔබ බය වෙලා ඉන්නේ? ඇයි ඔබ හැංගෙන්නේ? එතකොට කියනවා මේ නිරුවත්. මම නිරුවතින් කියලා. එතකොට කවුද ඔබට ඔබ නිරුවතින් කියලා කිව්වේ? එතකොට කියනවා එයාගේ බිරිඳව ඒවව එයා දැක්ක සහකාරියව නිරුවතින් ඉන්නවා මම දැක්කා. එයා මාව දැක්කා කියලා කියනවා. එතකොට ඊට ඉස්සෙල්ලා ඒ දෙන්න ඒක දැකලා නැහැ. නිරුවතින් කියන්නේ ඒ තරම් ඒගොල්ලෝ එකිනෙකා දිහා බලන්නවත් උවමනාවක් නැහැ දෙන්න හිටියට. දෙන්නෙක් හිටියටනේ. මේ අවස්ථාවේදී තමයි මේගොල්ලොන්ට මේ ඇස්වල මේ පෙනීම, ඒ කියන්නේ මේ තවත් දෙයක් එළියේ තියෙන දෙයක් දකින්න තැනකට මේගොල්ලෝම වෙනස් වෙලා තියෙන තැන. එතන තමයි ආරම්භය නේ. මේ එළියේ තියෙන දේවල් දකින්න එතකන් ඒගොල්ලෝ දැක්කේ තමන් අතුලාන්තය විතරයි. අතුලාන්තයේ ආත්මය විතරයි යාලට තිබුණේ. මෙතන ඉඳලා තමයි මෙයාලට මේ අවට ලෝකයක් ගැන දැක ගන්නට හම්බුනේ. එතකොට මොකද කරේ? ආදම් කියනවා ඒව තමයි කාලා මේක මටත් කන්න කිව්වේ. ඇයි ඒක කිව්වහම දෙවියන් වහන්සේට දඬුවමක් දුන්නේ? තමන් කළ වරද තමන් පිළි නොගැනීම. ඒක තමයි ප්‍රධාන හේතුව. එහෙනම් තමන් තව කෙනෙක් කියන දේ කරනවාය කියන්නේ තමන්ට දැනුවත් භාවයක් නැහැ. තමන් ගැන ආත්ම විශ්වාසයක් නැහැ. කළ යුතු දේ නොකළ යුතු දේ දැන ගැනීම. එහෙනම් එයාට දැනුවත් භාවයක් නැහැ. එහෙනම් තමන් කළ යුතු දේ නොකළ යුතු දේ ඉගෙනගෙන එන්න. දැන් දඬුවම හැටියට දෙන්නේ මේ පොළව පුරාම නුඹලා ඇවිදිනවා. නුඹලා පරම්පරාවක් බිහි කරමින් පොළව පුරාම ඇවිදිනවයි කියලා කියනවා නේ. පොළව පුරා එක්කෙනෙකුට ඇවිදින්න පුළුවන් ද එක කාලයක් තුල, ආත්මයක් තුල මේ මුළු ලෝකේ පුරා බෑ නේද? එහෙනම් එතෙන්දි කියන්නේ මෙයාලා මරණයක් අත් කරගෙන නැවත මේ සංසාරේ ගමන් කරමින් මේ මුළු ලෝකේ පුරා සැරිසරනවා කියන එක තමයි එතෙන්දි කියන්නේ. එතකොට බයිබලයේ එහෙම සඳහන් වෙලා නැති වුණාට අපි නැවත මේ මරණයක් අත් කරගෙන මේ සසරේ ගමන් කරනවායි කියලා එතෙන්දි ඒ දෙවියන් වහන්සේ කියන්නේ පොළව පුරා ගමන් කරනවායි කියන එකේ තේරුම තමයි මේ සසරේ නැවත ඉපදීම කියන එක ඕගොල්ලොන්ට දැන් හිමි වුණා. ඇයි එහෙම දුන්නේ? එයාලට දැනුවත් වෙන්න මේ පොළව මේ ලෝකය කියන්නේ මොකද්ද? මේ හට ගැනීම මේ එළියේ පේන දේ තුල මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක තමන් විසින් අඳුනගෙන
ඉගෙනගෙන ඉවර වෙන්න කියලා තමයි. එතකොට එතන තමයි මේ ශරීරයක් කියන එක දැක්කේ. ශරීරය කියන එක ඇත්තට මේ කායික ශරීරය කියන එක දැක්කේ මේ මොහොතේදී. ඒ දෙන්නම. එතෙක් ඒගොල්ලෝ කායික ශරීරයක් කියන එකක් දැක්කේ නැහැ. කායික ශරීරය තමයි එහෙනම් මේ ලෝකය කියන්නේ. ඒකයි බුදුන් වහන්සේත් කිව්වේ මේ බඹයක් ශරීරය තුල තමයි මේ ලෝකය පවතින්නේ කියන. එහෙනම් ඇත්තටම කියනවා නම් මේ ඔබ දකින ලෝකය මේ ශරීරය තුල, මේ බඹයක් තුල, ශරීරය තුල තමයි ඔබට දැක ගන්න සහ ඉගෙන ගන්න වෙන්නේ. එතකොට ලෝකය කියන්නේ ඇත්තටම මේ ශරීරය. ඔබට ලැබිච්ච මේ පාසල තමයි මේ ශරීරය. එහෙනම් මේ ශරීරයක් තියෙන නිසා තමයි මේ ආත්මයට මේ හැමදේම කරන්න පුළුවන් වෙන්නේ. වැරදි දේත් හරි දේත් කරන්න පුළුවන් වෙන්නේ මේ ශරීරය තියෙන නිසා. ඒ වගේම හරි වැරද්ද හඳුන ගන්න පුළුවන් වෙන්නේ මේ ශරීරයේ තියෙන. මේ ශරීරයක් නැත්තම් නොපෙනෙන දෙයකට මොන තරම් වැරදි කරන්න පුළුවන්. කරලා ඒකට දඬුවමක් ලැබෙන්නේ නැහනේ. මේ ශරීරයක් තියෙනකොට තමයි අපිට දුක කියන එක, වේදනාව කියන එක, හැමදේම පේනකොට, දකින්නකොට, දැනෙනකොට නේද, ස්පර්ශයෙන් දැනෙනකොට, අපිට ඇහෙන් දකින්නකොට, කනෙන් ඇහෙනකොටනේ මේ දුක වේදනාව හටගන්නේ, සැපය හටගන්නේ. එතකොට මේ ශරීරය තමයි ලෝකය කියන්නේ. ඇත්තටම ලෝකය කියන්නේ මේ පොළවට මොකකටවත් නෙමෙයි, මේ ශරීරයට. මේ ශරීරය අපිට එක ශරීරයක් තනලා දෙන්නේ හැමතිස්සෙම ඔබගේ සිතවිලි රටාව එක්ක ඔබට ඉෂ්ට සිද්ධ කරගන්න දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ ටිකට අනුව තමයි ඔබට ශරීරයක්, හැඩයක්, මේ හැමදේම ඔබට ලබලා දෙන්නේ. ඔයාලා මෙහෙම හිතන්නකෝ. දැන් අපි කියනවා බුදු කෙනෙක් නැවත ඉපදෙන්නේ නැහැ. ආයි අපිට දකින්න නැහැ. ඒකට හේතුව බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුනහම කෙනෙක් මොකද්ද වෙන්නේ? මේ ස්වභාවිකත්වයට, මේ පේන්නේ නැති තැනකට මේ ස්වභාව ධර්මේ පැතිරිලා යනවා කියන එක. ආයි කොටින්ම ඒ කියන්නේ සුදු රෙද්දක් තියෙනවා නම් පැල්ලමක් තිබුණොත් අපිට ඒ පැල්ලම පේනවනේ. අපි හිතමු මේ සුදු රෙද්දක පැල්ලමක් තියෙනවා නම් ඒක පුද්ගලයෙක් නම් එයාට නිර්වතක් තියෙනවා. එයාව පෙන්눔 කරනවා. එතකොට බුදු කෙනෙකුට එහෙම දෙයක් නැහැ. එතකොට එයාට ශරීරයක් ගොඩනගෙන්න මුකුත් නැහැ. යා මේ සුදු රෙද්ද වගේ කිසිම පැල්ලමක් නැති ඒ මුළු විශ්වයට, මේ අවකාශයටම පැතිරිලා යනවා. යම් කිසි පැල්ලමක් තියෙනවා නම් කෙනෙක්ගේ, එයා ඒ සුදු රෙද්දට, ඒ අවකාශයට එකතු වෙන්නේ නැහැ. අන්න එයාට නිර්වතක් හිමෙන කියන්නේ ශරීරයක් හිමෙනවා. කායික ශරීරයක් හිමි වෙනවා. මෙන්න මේ අපි හොඳම උදාහරණයක් තමයි මේ සුදු රෙද්දක් තියෙනවා. ඔබ ආත්මයක්, ඔබට මේ ශරීරයක් ලැබෙන්න ඒ සුදු රෙද්දේ ඔබ පැල්ලමක් වගේ තමයි. ඔබට ඒ පැල්ලම නැති කරගන්න වෙනවා. ඒ පැල්ලම නැති වෙන තැනට ඔබපත් වුනහම තමයි ඔබ නිවීමත් කරගෙන තියෙන්නේ. ඔබට සාමය තියෙනකොට තමයි අපිට ස්වර්ග රාජ්‍යයට ඇතුළු වන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ස්වර්ග රාජ්‍යයි නිවීම බුදුන් වහන්සේ එකක් නෙමෙයි. නමුත් පැල්ලමක් නැහැ. අපි ජේසුස් වහන්සේව යම් ආකාරයකින් අපිට ශක්තිය ඔබට එකතු කරගන්න පුළුවන්. මොකද ඒකට හේතුව ජේසුස් වහන්සේ, බුදුන් වහන්සේ කියන්නේ එකම ශක්තියින් දෙකක් නෙමෙයි. එතකොට බුද්ධත්වයේ කියන්නේ සම්පූර්ණම මේ ස්වභාව ධර්මයට පැතිරිලා අර සුදු රෙද්දේ චූටි ආලෝකයක්වත් අඳුරක්වත් මොකක්වත් නැහැ. ජේසුස් වහන්සේ කියන්නේ සුදු රෙද්දේ යම්කිසි ආලෝකයක් වගේ යාන්තම් හරි එතන පොඩි වෙනසක් තියෙනවා. හැබැයි බුදු කෙනෙක් කියන්නේ මේ සුදු රෙද්දම තමයි. ආයේ ඒක කිසිම දෙයක් එතන නැහැ. හැබැයි ඒ බුද්ධ ශක්තියම තමයි මේ මුළු අවකාශයේම තියෙන්නේ. ඒක තමයි හැමෝම රණ්ඩු වෙන්නේ. බුදු කෙනෙක් මෙහෙ ඉපදුනා, අපි ගාව මේ ඔක්කොම වෙලා තින්නේ බුද්ධ ශක්තිය කියන එක මේ මුළු ලෝකේ පුරාම, මේ මුළු අවකාශයේම තියෙනවා. ඉතින් ඒ නිසා ඒක හැමෝම තමන්ගේ කියලා කරගන්න කැමති වෙනවා. තමන්ට අයිති කරගන්න කැමති වෙනවා. ඒ ශක්තිය ඒ තරම්ම මේ ස්වභාව ධර්මයේ පැතිරිලා තියෙනවා සෑම අස්සක් මුල්ලක් නැරම. ඉතින් ඔබට මොනවද කරගන්න තියෙන්නේ? මේ සුදු රෙද්දේ ඔබ පැල්ලමක් ශරීරයක් ඔබට තියෙනවා නම් ඒ පැල්ලම
පැල්ලම නැති කරගෙන පැල්ලම කොහොමද නැති කරගන්නේ කියන එක තමයි ඔබ ඉගෙන ගන්න ඕන. බලන්න ජේසුස් වහන්සේ පවා පාතාලයට බැහැලා, ඒ කියන්නේ මරණයක් අත් කරගෙන තමයි ස්වර්ග රාජ්‍යයට ගියේ. මේකේ ශරීරයක් හැටියට ආපු ඕන කෙනෙකුට කවදාවත් බෑ මරණයක් අත් කරගන්නේ නැතුව මෙතනින් නික්මෙන්න. මොකද්ද මේ පාතාලය? දැන් අපි දන්න පාතාලය ඒක වෙනයිනේ. මේ කතෝලික ආගමෙත් කියනවා බයිබලෙ මේ පාතාලයක් ගැනනේ. මේ පාතාලය තමයි කෙනෙක් මරණයෙන් පස්සේ ඉන්න තැන. එතෙන්දි තමයි තීරණය කරන්නේ ඊළඟට යාට මොකද්ද වෙන්නේ, ඊළඟට යාට මොකද්ද දෙන ශරීර ස්වභාවය, යාගේ ජීවන රටාව මොකද්ද කියලා. එතනින් තමයි ඒක නිර්මාණය වෙන තැන. ඉතින් පාතාලයට ගිහිලා තමයි ස්වර්ග රාජ්‍යයට ගියේ. ඉතින් ජේසුස් වහන්සේ ඇවිල්ලා කර දේ තමයි අපි නැවත ඉපදීමක් නැතුව මේ පොළොව පුරා ගමන් කරන්නේ නැතුව මේ ලැබිච්ච ජීවිතය කොහොම ගත කරලාද අපිට මෙතනින් නික්මිලා යන්නේ. එකපාරම කොහොමද අපිට එහෙම යන්න පුළුවන් වෙන්නේ? මොකද ආදම් සහ ඒවා ඒක වරද්දගත්ත නිසා මේ දේවල් සිදුන, තවත් පුද්ගලයන් ඒක වරද්දගත්ත නිසා මේ සසරේ ගමන් කරනවා. එහෙම නැතුව කොහොමද මෙතනින් ගැලවෙන්නේ කියන එක තමයි. මෙතන පාතාලේ ඉඳලා තවත් මේ පොළොව පුරා යන්නේක නවත්ත ගන්නෙ කොහොමද කියන එක තමයි ජේසුස් වහන්සේ ඇවිල්ලා පෙන්නලා දුන්නේ. පෙන්නලම දුන්නා මෙහෙම තමයි මේක කරගන්නේ කියලා. ඉතින් ඒක මිනිසුන්ට තේරෙන්නේ නැති නිසා මොන පිස්සෙද්ද මේ කවුද කියලා ඉතින් කුරුසේ එල්ලුවා. ඉතින් ඒක මිනිස් ස්වභාවය. මොකද මිනිස්සුන්ට ඒක තේරුම් ගන්න බෑ. මේ ශාරීරිය තුල අතරමං වෙලා මේකෙන් දකින්න දේ තුල අපි මේක ඇතුලේ අපි තමයි මම තමයි රජා කියලා, මට මේ හැමදේම කරන්න පුළුවන් කියලා තැනකට මේ මිනිස් ස්වභාවය තුල ඒක ඉබේම සිද්ධ වෙන දෙයක්. ඉතින් මේ මිනිස් ස්වභාවය මෙහෙම ඉබේම සිද්ධ වෙනවා කියලා හඳුනා ගන්න තමයි බුදු කෙනෙක් ඒ තරම් දේවල් කියලා දුන්නේ. මේ මිනිස් ස්වභාවය හැටි මේක ගැන කලකිරෙන්න කියලා නෙමෙයි කිව්වේ. ගොඩක් වෙලාවට මේ බෞද්ධයන්ලා තියෙන මේක කලකිරිලා, මේක එපා වෙලා වගේ දෙයකට යනවා. එහෙම වෙන්න එපා. මේක තේරුම් අරගෙන ඒ අවස්ථාවට මුහුණ දීලා ඉවර වෙලා ඒකේ මොකද්ද Tamanට ලැබුණු පාඩම කියලා තේරුම් අරගෙන එතනින් ඉදිරියට ගිහිල්ලා මේ පැල්ලම ටික අඩු කරලා මේ සුදු රෙද්ද බවට පත් වෙන්න තමයි බුදුන් වහන්සේ කියලා දුන්නේ. අර කාටද මන් දන්නේ රෙදි කෑල්ලක් දීලා ඒක මේ පිහ ඉන්න කිව්වහම ඒක එහෙම ඉන්නකොට යා රහත් භාවයට පත් වුණා කියන්නේ. ඉතින් ඒ ධර්මය කියන එක තේරුම් ගන්න එතන ලොකු උදාහරණයක් තිබුණායිද. එතනම අපි කල්පනා කරොත් හැම මිනිස්සෙක්ම මේ සුදු රෙද්දක පැල්ලමක් වගේ තමයි. ඒ පැල්ලම අපිවම සෝදගෙන අපේ දේවල් කියන අපේ නොදැනුවත් භාවය. මේ පාපේ හැමතිස්සෙම මොකද පාපය කියන්නේ? පාපය කියන්නේ අපි හැමතිස්සෙම නැවත ජීවිතයක් සකස් වෙන ආකාරයට යම්කිසි සිතුවිලි දාමයක් පවත්වගෙන යනවා. නවත්ත ගන්න ඒක. ඕක තමයි පාපය. වෙන කිසිම පාපයක් නැහැ. ඉතින් ඒවා ඇත්තටම Tamanට තමයි ඒකේ තියෙන ආදීනව විඳ ගන්න වෙන්නේ. වෙන කාටවත් විඳින එක ගැන නෙමෙයි. Tamanට විඳව ගන්න වෙන. මොකද Taman ඒක ඉගෙන ගන්නකම් අර පාසලේ ෆේල් වෙවි ඉන්නවා වගේ. ඉතින් ශරීරයක් ලැබි මේක ඉගෙන ගනින් කියලා කියනවා. ඉතින් ඉගෙන ගන්නාතුරු ඕක තමයි සිද්ධ වෙන්නේ. ඉගෙන ගත්තට පස්සේ ඒවා එහෙම්ම පහ වෙලා යනවා. කොහොමද එහෙම වෙන්නේ කියලාවත් හිතා ගන්න බැහැ. සමහර දේවල් ඉගෙන ගන්නකොට ඔබට ඉගෙන ගත්තා ඒ තේරුම් අරන් ඇති. ඒවා එතනින් ඉවත් වෙන්නේ කොහොමද? ඒකයි ලෝකය කියන එක මැවෙනවා කියන්නේ. මේ ලෝකය සිත තුළ මැවෙනවා කියලා කියන්නේ තියෙන දෙයක් නෙමෙයි. මෙතන ඒක හිතා ගන්න බැරි විදිහට නැති වෙලත් යනවා. ඔබ ඒ විදිහට අවබෝධයටපත් වෙනකොට ඒ සිටුේෂන් එකෙන් ඔබව වෙනස් වෙන්නේ හිතා ගන්න බැරි විදිහට. එතකොට තමයි මේ ධර්ම ගමන යන කෙනා තේරුම් ගන්න මේකේ තියෙන මායාකාරී බව, මේක ඇති දෙයක් නැති බව. ඉතින් අත්හරින්න තමයි එතෙන්දි පුරුදු වෙන්නේ. අත්හරින්න කියන්නේ ගෙවල් දොරවල් අත්හැරලා නිකන් කන්නේ බොන්නේ නැතුව, කොණ්ඩේ පීරන්නේ නැතුව, අඳින්නේ නැතුව, කිසිම දෙයකට සහභාගී වෙන්නේ නැතුව ඉන්න එක නෙමෙයි. ඔබ යන තැනට ලස්සනට ඇඳලා යන්න. ඔබ පාටියකට යනවා නම් ලස්සනට ඒ තැනට ගැලපෙන විදිහට ඇඳලා යන්න. ඔබ පන්සලට යනවා නම් ඒ පන්සලට ගැලපෙන විදිහට ඇඳලා යන්න. පන්සලට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔබ
පාටියකට යන විදිහකට ඇයි පන්සලේදී මිනිස්සු හැමෝම එන්නේ තමන්ගේ සිත නිවා ගැනීමටනේ. සිතවිලි පිරිසුදු කරගන්න. එතකොට එතන ඉන්නවා හොඳින් ධර්මය අවබෝධ කරගත්ත සාමීන් වහන්සේලාත් ඉන්නවා. සාමණේරයන් වහන්සේලා ඉන්නවා. ඒගොල්ලෝ තාම ටික ටික ජීවිතය ඉගෙන ගන්න ඔබ කැත විදිහට වැරදි විදිහට තව කෙනෙක්ගේ හැඟීම් ඇවිස්සෙන විදිහට ඒ තැනට ගියාම අර පුංචි සාමණේරයන් වහන්සේලාටත් එතනදී අපහසුතාවයක් යාළගේ සිතිවිලි වල වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒක තමයි ඔබ පාපයකට එතෙන්දී පාපයක් නොදැනුවත්ව ඔබ එකතු කරගන්නේ. ඉතින් ඔබ ඇදලා ගියාට කමක් නැහැ. නමුත් එක එක මට්ටමේ සාමීන් වහන්සේලාත් ඉන්නවා. ඉතින් එතකොට ඒ අයට ඒක ඇත්තටම අපහසුතාවයට වඩා ඔබ ඒ අයගේ ගමනට බාධාවක් ඇති කරන එකයි තමන් යන තැන ගැන හිතලා තමන්ට ලස්සනට ඇඳලා යන්න පුළුවන්. ඔබ ක්‍රීඩා පිට්ටනියට යනකොට ඔබ සාරියක් ඇඳලා ගිහිල්ලා හරියන්නේ නැහැ නේ. රෙදි හැට්ට ඇඳන් ගිහිල්ලා දිග සායක් ඇඳලා එහෙම දිග ගවුමක් ඇඳන් ගිහිල්ලා හරියන්නේ නැහැ නේ. එතකොට කමන්නේ කොට ෂෝට් එකක් ඇඳලා හරි දුවන්න ඕන. ඒ තැනට ගැළපෙන විදිහ. ඉතින් ඒ නිසා අපි දෙයක් එක එල්ලේ මම දිගට අඳින්නේ කොටට අඳින්නෙම නැහැ කියලා හිඳලා ඔයාට දිග ගවුමක් ඇඳගෙන දුවන්න පුළුවන්දනේ. එතෙන්දී ඒ දේ අපිට කරන්න බෑ. අන්න ඒක අවබෝධය කියන්නේ. ඉතින් අපි තැන අනුව අවශ්‍යතාවය අනුව ඒ තැනට අනුව අපි වෙනස් විය යුතුයි. ඉතින් අවබෝධය කියන්නේ ඒකට එකම දෙයක් කරනවා කියලා දැඩි තීරණය, දැඩි මතයක ඉන්නවා කියන්නේ ඔබට අවබෝධයක් නැහැ. ඉතින් ඒ නිසා ඔබ හොඳින් තේරුම් ගන්න. දැන් ධර්මය හොයාගෙන කොච්චර ගියත් ඔබ දැඩි මතධාරියෙක් නම් ඔබට ධර්මය කවදාවත් අවබෝධ කරගන්න බෑ. අනිත් ආගම් කවදාවත් පහතට හෙරලා අපි තමයි ඔක්කොම දන්නේ අපේ බුදුහාමුදුරුවෝ තමයි හරියටම කියලා තියෙන්නේ කියලා ඔබ දන්නේ ඔබට තීරණය කරන්න බෑ. මගේ වැඩසටහන් වල කියලා තියෙනවා හැම ආගමකමින්ම විවිධ මට්ටමින් මේ ධර්මය යම්කිසි මට්ටම් වලට ගෙනල්ලා තියෙනවා. මිනිස්සුන් විවිධ මට්ටම් වලින් තමයි මේ කරා ගෙනියන්නේ. මොකද හැම කෙනෙක්ම ඒ පඩි පෙලක් නම් මේ ධර්ම මාර්ගේ හැම පඩියකටම අඩිය තියන්න ඕන. එහෙම නැතුව පඩියෙන් පඩිය මෙහෙම පනින්න බෑ. ඒ නිසා මේ ජීවිතයේ ලද අත්දැකීම් එක්ක තමයි පරිණත වෙමින් මේ ධර්මය ඔබට අවබෝධ වෙන්නේ. ඒක ප්‍රායෝගික මගක්මයි. එහෙම නැතුව කවුරුත් කියනවට කරන දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා හොඳින් මතක තියාගන්න. ඔබ මේ ඉපදීම දුකක් කියන එක හිත ජීවිතයේ මුකුත් විඳින්න නැතුව ඉන්න කියන එක නෙමෙයි ඔබට මෙතෙන්දි කියන්නේ. ඔබට එන හැම අවස්ථාවක්ම ඔබ ගන්න. ඒක ජීවිතයට එකතු කරගන්න. ඒකෙන් ඔබ යම්කිසි පාඩමක් ඔබේ ජීවිතයට ගත්තට පස්සේ ඒකට ඔබ දුක් විඳලා තියෙනවා වැරදි දෙයක් නම් ඔබේ ජීවිතයට අරගෙන ඒකට කලකිරෙන්නත් එපා. පසුතැවෙන්නත් එපා. මාන්නයක් ඇති කරගන්නත් එපා. නිකන් මොකක් හරි අයියෝ මම මොනවද මේ කරගත්තේ කියලා අඬන්නත් එපා. ඒකේ තනින් ඉවරයි. ඊට පස්සේ මොහොතේම ඔබට වෙනස් මාර්ගයකට එකතු වෙලා ඒ හරහා ගමන් කරන්නත් පුළුවන්. ඊට පස්සේ එතනත් සමහර විට වරදින්න පුළුවන්. ඒකට කමක් නැහැ. බය නැතුව වැරදි බව දැනගෙන එකම තැන පල් වෙන්න එපා. බය නැතුව ඉස්සරහට අඩිය තියන්න. ඒක අභියෝගයක්. හැමතිස්සෙම ජීවිතය කියන්නේ අභියෝගයක්. අභියෝගයට මූණ දෙනකොට තමයි ඔබට ධර්ම මාර්ගය හැමතිස්සෙම අලුතෙන් ඉස්සරහට යන්න විවර වෙන්නේ. ඉතින් ඉදිරියට පොයත් එනවා. මේ පොසොන් පොය පිට ධර්මය ලැබුණා කියලා කියනවා. ඉතින් ධර්මය ලැබෙන්න දෙයක් නෑ. ධර්මය ස්වභාව ධර්මයේ තුල තියෙන දෙයක්. ධර්මය ඔබට එක එක අය මගින් හඳුනා ගන්න එක එක අවස්ථාවලදී ලැබෙනවා. ඉතින් එදාවද පොසොන් පොයට ආවද මිහිඳු හාමුදුරුවෝගෙනවද ඒව නෙවෙයි. ඔබට තාමත් සත්‍ය ධර්මය පුල පුලා කියා දෙන අය ඉන්නවා. ජීවිතය තුල හැමදාම ඔබට ධර්මය කියා දෙන අයමයි මුණ ගැහෙන්නේ. ඔබට ඇහෙන්නේ නැහැ. ඔබට ඒක තේරුම් ගන්න බෑ. මොකද ඔබ අහුම්කන් දෙන්නේ නැති නිසා. අර ජේසුස් වහන්සේත් කියනකොට හැමදාම සවන් නැත්තෝ අසත්වානේ. සවන් හැමෝටම තිබුණා. එහෙම කිව්වේ. මේ සවන් තිබුණට මේ ඇහෙන දේ තේරුම් ගන්න, මේ දකින දේ තේරුම් ගන්න බුද්ධිය ප්‍රඥාව තියෙනවා. ඉතින් ප්‍රඥාව තමයි අවශ්‍ය. ඒකයි ප්‍රඥාවට එළඹෙන්න.
අපේ ජීවිතය තුළ හැමදාම මේ ගෙවන හැම මොහොතක් හැම සිද්ධියක්ම ප්‍රඥාවෙන් දකිනකොට ඔබට ඉබේම ධර්ම මාර්ගයේ විවරයි. ඉතින් නැවත හමු වෙනතුරු ගිහින් එන්නම් මතක තියාගන්න. මේ පොළවේ ඔබ ගමන් කරන්නේ පාපය නිසා නම් පාපය කියන්නේ අවබෝධය නැතිකම විතරයි, වෙන කිසිවක් නෙමෙයි. එහෙනම් ගිහින් එන්නම් හැමදාම වගේ හදවතින්ම ආදරේ.